විනාඩි දෙකෙන් මෙන්න මේ වගේ thumbnail එකක් 100%ම free ChatGPT use කරලා අපි හදාගන්න හැටි බලමුද? අපි මුලින්ම කරගන්න ඕනේ මේ ChatGPT app එක අපේ ෆෝන් එකට install කරගන්න එක. මොකද අපිට මේ ChatGPT web එකට වැඩිය ChatGPT app එකෙන් හොඳට මේ footages ටික generate කරගන්න පුළුවන්. තවත් මේ ChatGPT app එක use කරගන්න එකේ ලොකු වාසියක් තියෙනවා. අනිවාර්යෙන් අපි ඒක මේ වීඩියෝ එක මැදදී කතා කරමු. ඔයාලගේ ෆෝන් එකේ ChatGPT app එක නැත්නම් Play Store හරි App Store හරි use කරලා ඔයාලන්ට ChatGPT app එක නොමිලේම download කරගන්න පුළුවන්. හරි අපි එහෙනම් බලමු දැන් ChatGPT app එක open කරලා කොහොමද අපි මේ වගේ thumbnail ChatGPT එක හරහා create කරගන්නේ කියලා. ඔයාට කරන්න තියෙන්නේ ChatGPT එකට ගිහිල්ලා මම මේ වගේ channel එකක් කරනවා මට මේ වගේ thumbnail එකක් ඕනේ මම කරන්නේ iPhone 12 එක ගැන ඒකේ මේ වගේ එකක් සිංහල ෆොන්ට් එකකින් වැදිලා තියෙන්න ඕනේ කියලා සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි එහෙම නැත්නම් ඔය මන් දාලා තියෙන වගේ වචන ඇහිදගෙන දාපු මැසේජ් එකක් හරි ChatGPT එකට send කරාම ඒක ෆ්‍රොන්ට් එකක් ඉදිරියට අරන් ChatGPT එක මෙන්න මේ වගේ ලස්සන thumbnail එකක් අපිට create කරලා දෙනවා. අපිට කරන්න තියෙන්නේ මේ උඩ තියෙන download button එක click කරලා download කරගන්න විතරයි. ඉස්සර වගේ පැය ගණන් දඟලලා thumbnail edit කරන්න දෙයක් නැහැ දැන්. විනාඩි දෙකකින් මේ වගේ ලස්සන thumbnail එකක් අපිට ChatGPT එක විතරක් use කරලා අපිට 2026 දී හදාගන්න පුළුවන්. ChatGPT web එකට වැඩිය ChatGPT app එකේ ඉතාලම හොඳ මට්ටමේ file handling එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒකින්ද මම නම් කියන්නේ අනිවාර්යෙන් ChatGPT app එක use කරලා මෙන්න මේ thumbnail ඔයාලා create කරගන්න කියලා. මේ තියෙන්නේ මේ වීඩියෝ එකේ thumbnail එක හදාගත්ත විදිහ. මේකට මම use කරේ මගේ කලින් වීඩියෝ එක thumbnail එකකුයි මගේ channel එකේ logo එකයි. ඔයාලා හොඳට මෙයාගේ front එක දිහා බැලුවොත් ඔයාලට තේරෙනවා ChatGPT එකත් එක්ක chat කරන්න perfect ඉංග්‍රීසි ඕනේ නැහැ කියලා. ඉංග්‍රීසි චුට්ටක් දැනගත්තත් අපිට ChatGPT එකෙන් ලොකු ගේමක් ගහගන්න පුළුවන්. ඉංග්‍රීසි නැතත් සිංහලෙන් වුණත් ChatGPT එක කතා කරලා අපිට මේ වගේ thumbnail ඒ වගේම අනිත් වැඩ ඔක්කොම කරගන්න පුළුවන්. මේ යට තියෙන මේ ඔක්කොම අඩුපාඩු හදලා ඉවර වුණාට පස්සේ මට අලුතෙන් හැදිලා ආපු මේ වීඩියෝ එකේ ලස්සන thumbnail එක. අපි දැන් අන්තිම පාරට තවත් thumbnail එකක් හදලා බලමු. පේනවනේ විනාඩියකටත් වැඩි අඩු කාලෙකින් ChatGPT එක use කරලා අපි තවත් ලස්සන thumbnail එකක් හදාගත්තා. එහෙනම් අදට අපේ වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එකේ අඩුපාඩු මොනවද කියලා කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම සුබ දවසක්.